අද නම් ගමන යන්න කලින්ම මට හිතුණා ටිපි ටිප් එකක් කාලම ගමන පටන් ගත්තොත් හොඳයි කියලා. ඉතින් මම මේ බලන් ඉන්නේ ටිපි ටිප් එකක් අරන් එන්න එයා කඩේට ගියා. ඉතින් ඒක අරන් එනකන් තමයි මම මේ බලන් ඉන්නේ. ඉතින් එයා ඒක ගේනකම් මම ඔයාලට කියන්නම් අපි අද කොහෙද යන්නේ මොකද කරන්න කියලා. ඉතින් යාළුවෙක්ගේ පොඩි වැඩකට තමයි අපි යන්නේ. ඒ ගමම්ම චුට්ටක් ඉතින් ඒ පැත්තේ තියෙන දේවල් පොඩ්ඩක් බලලා ඇවිදලා එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් ටිපි ටිප් එක නම් ආවා. ටිපි ටිප් එකත් කාලා එහෙනම් අපි ගමන පටන් ගමු. අපි අද යන්න හිතන් ඉන්නේ දෙනියාය පැත්තට. දෙනියායේ යාළුවෙක්ගේ පොඩි වැඩකට. ඉතින් යාළුවාගේ වැඩ ඉවර වෙලා අපි හිතන් ඉන්න මේ පැත්තේ ලස්සන දියඇලි ඒ වගේ බලන්න තැන් තියෙනවා කියලා අපිට ආරංචියක් ආවා. ඉතින් අපි යන් එහෙනම් ඒ කිව්ව දේවල් ඇත්තද? ලස්සන දියඇලි හැම තියෙනවද කියලා බලන්න. ඇත්තට මේ පරිසරය නම් මාරම ලස්සනයි. කඳුපන්ති මාර ලස්සන කඳුපන්ති තිබුණා. ඒ කියන්නේ මේ ඒ පැත්තත් මේ හරිම ඒ කියන්නේ නිස්කලංකයි හරිම සුන්දරයි. ඉතින් ඉන්නත් ආසයි. මේ පා දෙපැත්තෙම තියෙන ලස්සන කඳුපන්ති ඒ වගේ දේවල් තමයි. ඉතින් අතරමඟදී කොමඩු ගෙඩියකුත් ගත්තා. මොකද ටිකක් රස්නේ අපි යනකොට චුට්ටක් අවුව වගේ. ඉතින් බබත් කොමඩු කන්න හරි ආස හින්දා කොමඩු ගෙඩියකුත් අරගෙන අපේ ඉතුරු ගමන ඉතින් පටන් ගත්තා. ඒක හයිද? අරක ඉදිලා නැහැ. මම කාරක දා. ඒක නම්බරු. කෑම ලෝකයයි. චූචෝ කන්න ඔය පුතාගේ ඇඳුම ගෑවෙන්න ඕනේ. අපි යනවා සත්මහල් ඇල්ල බලන්න. ටන්ඩඩා ලස්සන පරිසරයක් මැද්දෙන් ලස්සන පාරක් මැද්දෙන් තේ වතු ලස්සන කඳු යායවල් මැද්දෙන් මේ වගේ ලස්සන පාරක තමයි සත්මහල් ඇල්ල තියෙන්නේ. ඉතින් මේන් රෝඩ් එකේ නම් කිලෝමීටර් 2ක් ඇතුළට එන්න ඕනේ. ඉතින් මේ දැන් යන්නේ අපි කිලෝමීටර් 1යි කොහෙද යන්නේ හරියට? අර ගහලා දෙන හරියට කියලානේ. අර පාරේ යන්න ඕනේ නැත්තේ මෙන්න මේ වගේ ලස්සන පාරක හෙලක තමයි යන්න තියෙන්නේ. හෙලක් කියන්නේ අර පල්ලමක් ඔන්නම තමයි යන්න තියෙන්නේ. ඒකට
ලංකාවේ ප්‍රසිද්ධයි දැන් නේද බුදුරජාණන් බුද්ධ මේ අද සත් මහල් ඇල්ල 650 මීටර ආයුකට යන්න ගියාම පාරේ පඩි සම්බෝ ඒ මෙතන මේ කෑම බීම ගෙනහල්ලා ටෙස්ට් කරන්න ඒරියා එකක් තියෙනවා. හැබැයි කවුරුත් මුකුත් පොලිතින්වත් මුකුත් දාලා ගිහින් නැහැ. ඇත්තටම ඒ ගැන නම් ඉතින් කියන්න සතුටුයි. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා දියනාන්න එපා කියලා. මේක ටිකක් මේ භයානක ඇති. ඔව් පේන විදිහ නම් භයානක. මම ඔයාලට පෙන්නන්න ඇත්තට මාරම ලස්සනයි. මම පෙන්නන්නම් ගිහිල්ලා. ඔන්න අපි ලොකේෂන් එකට මම මුලින් නම් කිව්වා මෙතන මුකුත් ඇත්තටම දාලා ගිහින් නැහැ කියලා. ඒ වුණාට මෙතන ආවට පස්සේ තමයි තේරුනේ මෙන්න මේ වගේ ඉතින් මිනිස්සු මෙන්න මේ විදිහට ඇත්තටම හරියම නරක විදිහට තමයි මේ වගේ තැන් වලට සලකන්නේ. ඒ වුණාට බලන්න ඇල්ල කොහොමද කියලා. වව්. මාරම ලස්සනයි. අපිට මේ මෙච්චර දුර ඉඳලා ඉවිල්ලා මෙහෙ ඉන්නත් බෑ. මේ අර රැල්ල අර වතුර වැට මේවකට හෙලිකිඩ වගේ මෙහෙටත් එනවා. Sol y arena, oh so bright, baila conmigo toda la night. El ritmo suena, can you feel? Move your body, it's so real. Vuélvete loco, don't stop. ඉතින් අපිට මේ දවසේ නම් මේ ඇල්ලට විතරයි එන්න පුළුවන්කම හම්බුනේ. මොකද රෑ වෙන නිසා ඉක්මනට ගෙදර යන්නත් ඕනේ. ගෙවල් වලට ගොඩක් දුර තමයි අපි ආවේ. කියන්නේ දෙනියාය අපි ඉන්න තැනට ගොඩක් දුරයි. ඉතින් මේ ඇල්ල විතරයි අපි බැලුවේ. ඉතින් මේ ඇල්ල නම් මාරම ලස්සනයි. හරිම ඒ කියන්නේ මම හිතන්නේ මේක සත්මහල් ඇල්ල කියන්නේ නිකන් තට්ටු 7ක් වගේ තමයි මේ ඇල්ලේ වතුර වැටෙන්නේ. ඒ නිසා වෙන්න ඇති. ඉතින් ඒකත් බලලා අපි ඊට පස්සේ එන්න පිටත් වුණා. ඒ අතරමඟ අපි සූරියකන්ද පැත්තෙන් ආවේ. සූරියකන්දේ වංගු 10ක් බලාගෙන තමයි අපි ආවේ. ඉතින් ඒක නම් පැහැදිලි වීඩියෝ එකක් නෑ. මොකද අපි රෑ තමයි ආවේ. අපිට මේ හවස එන්න try කරා එන්න බැරි වුණා. ඉතින් රෑ තමයි ආවේ. ඉතින් පුළුවන් තරමක් අපි එතනින් වීඩියෝස් ගත්තා. ඉතින් එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලව හම්බෙන්න එන්නම්. එහෙනම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.